Hello everyone. ඉතින් කොහොමද යාලට? මේ දවස්වල අපේ first semester exams. ඉතින් දැන් මාස එකමාරක් විතර exams, assignment, presentation එක අපි ඉර වෙලා ඉන්නේ. මේ semester එකට අපිට තියෙනවා subject 6ක්. මේ වෙද්දි නම් ඉතින් දෙකක් ඉවරයි. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ කොහොමද මගේ exam දවසක් ගෙවෙන්නේ කියලා. ඉතින් මේ ඔයාලට පේන්නේ එක්සෑම් එකට කලින් දවසේ හති දාගෙන පාඩම් කරන මම. හරි, එහෙනම් ඉතින් අපි යමු අද කැම්පස් එකට. ගොඩක් වෙලාවට මම නම් කැම්පස් එකට යන්නේ කෝච්චියේ. බස් එකේ හිර වෙලා යනවට වඩා කෝච්චියට වෙලා සින්දුවක් එහෙම අහගෙන වටපිටාව බලාගෙන යන එක හරිම නිදහස්. කෝච්චියට නගිනකොට නම් පොඩි වැහි පොදක් ගියාට කෝච්චියෙන් බහිද්දි නම් ඒක මහ වැස්සක් වෙලා තමයි තිබ්බේ. කොහොමද සීයාගේ ෆ්ලූට් පාට් එක? හරිම ලස්සනයි නේද? හැමදේම කැම්පස් යද්දි මේ පේන එයාපෝට් view එක නම් බලන්න මම අමතක කරන්නේ නැහැ. හවසට එහෙම ලයිට් දාලා තියෙද්දි මෙතන හරිම ලස්සනයි. කැරලි ස්ටේෂන් එකෙන් බැහැලා විනාඩි 10ක වගේ දුරක් බස් එකෙත් යන්න ඕන කැම්පස් එකට යන්න. පේනවනේ තාමත් හොඳටම වැස්ස. පැය දෙකක කෝච්චි ගමන ඉවර කරලා ඔන්න දැන් තමයි මම කැම්පස් එකට ආවේ. මෙන්න තියෙනවා මගේ කැම්පස් එක. මම මේ එක්සෑම් එකට කලින් දවස් තමයි කැම්පස් ආවේ. හෙට උදේ තමයි පේපර් එක තියෙන්නේ. ඒක නිසා දැන් අපි යමු බෝඩිමට. මහන්සියයි සීතලයි දෙකම නැති වෙලා යන්නත් එක්ක හදාගත්ත උණුවෙන් කිරිත එකක්. හරි, ඔන්න අද තමයි එක්සෑම්ස්. ඉතින් යන්න කලින් බුදු පහනේම තියලා පන්සිල් අරගෙන මම ආවා කැම්පස් එකට. හෝල් එකට යන්න කලින් පාඩම් කරපුව බලන්න එපා ඉතින්. එතකොට මේ ඉන්නේ මගේ කැම්පස් එකේ හොඳම යාළුවෙක්. එක්සෑම් ඉවරයි. දැන් ඉතින් මං ගෙදර යන්නයි යන්නේ. ආයෙත් vlog එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්.